හරි මේ වීඩියෝ එක කරන්නේ අපි දෙසැම්බර් මාසේ පටන් ගන්න 2026 බයොලොජි පේපර් ක්ලාස් එක ගැන දැනුවත් කරන්න. එතකොට මම පොඩ්ඩක් මුලින්ම කතා කරලා ඉන්නම් ඔයා මේ වෙලාවේ පේපර් ක්ලාස් එකකට යන්න ඕනද කියන කතාව. ඒකෙදි පොඩ්ඩක් මෙහෙම හිතන්නකෝ. ඔයාට තියරි වල මොකක් හරි අවුලක් තියෙනවා නම් මොකක් හරි තේරෙන්නේ නැති මොකක් හරි එකක් හරි ඒ වගේ මොකක් හරි අවුලක් තියෙනවා නම් ඔයාට ඕන තරම් වීඩියෝස් තියෙනවා YouTube එකේ. ඒ තේරෙන්නේ නැති එක ඉගෙන ගන්න හොය ගැටලුව විසඳ ගන්න ඕන තරම් වීඩියෝස් YouTube එකේ තියෙනවා. එහෙම නැත්නම් වෙන වෙන platform වලින් හරි ඔයාට ඒක බලන්න පුළුවන්. ඒකට ඒ විසඳුම ගන්න පුළුවන් වෙන වෙන platform එකක් භාවිතා කරලා හරි. හැබැයි A level paper එකේදී ඔයාව මනින්නේ ඔයාට මෙන්න මේ තියරි කොයිතරම් පුළුවන්ද කියන කාරණාවට වඩා ඔයා කොහොමද මේ ප්‍රශ්න වලට උත්තර ලියලා තියෙන්නේ කියන කාරණාව මත පදනම් කරගෙන. නැත්නම් තියරි කොච්චර පුළුවන්ද කියන කාරණාව මත පදනම් කරගෙන මනන ඇත්තටම මේ දැන් බයෝ කරන ළමයි ගත්තාම 99%ක් විතරම මේ බයෝ කරන ළමයින්ගෙන් 99%ක් විතරම මේව පාඩම් කරනවානේ. පාඩම් කරන්නේ නැති ළමයි නෑනේ. හරිද? ඊටාම සුළුතරයක් තමයි පාඩම් කරන්නේ නැත්තේ. හරිද? මොකක් අය පොඩ්ඩක් හරි පාඩම් කරනවා. විභාගෙ කිට්ටු වෙලා අන්තිම කාලේ හරි පාඩම් කරනවා. හැබැයි එහෙම කළත් රිසල්ට් එකේදී ළමයි භාගයකට ආසන්න ප්‍රමාණයක් බයෝ කියන විෂය ෆේල් වෙලා. හරිද? එහෙම වෙන්න හේතුව තමයි මේ විෂයේදී බලන්නේ A level paper එකේදී බලන්නේ ඔයා තියරි කොච්චර පාඩම් කළාද කියන කාරණාවට වඩා ඔයා කොහොමද ඒකේ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියලා තියෙන්නේ කියන කාරණාව පදනම් කරගෙන. එහෙනම් ඔයාට පුළුවන් වෙන්න ඕන දේ තමයි මෙන්න මේ පේපර් එකේ අහන ප්‍රශ්න වලට ඒක ගානට පොයින්ට් එකට උත්තර ලියන්න පුළුවන් වෙන්න ඕන. එතකොට මේ උත්තර ලියන වැඩේට අර ඔයා තියරි පාඩම් කරගන්න එක අනිවාර්යෙන් දායක වෙනවා. හැබැයි ඒක විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ පේපර් එකේ අහන ප්‍රශ්න වලට හොඳට උත්තර ලියන්න නම් ඔයාට ඊට කලින් ඉඳන් මේ ප්‍රශ්න වලට උත්තර ලියලා යම් කිසි පළපුරුද්දක් තියෙන්න ඕන. එතකොට මේ පළපුරුද්දක් ගන්න නම් ඔයා පේපර්ස් වලට කලින් ඉඳන්ම උත්තර ලියලා තියෙන්න ඕන. ඒකෙදි සමහර ළමයි ඇති මේ වෙනකොටත් ගෙදර ඉඳගෙන පේපර්ස් වලට උත්තර ලියන. එතකොට ගෙදර ඉඳගෙන මේ පේපර්ස් වලට තනියම උත්තර ලියන එකයි පේපර් ක්ලාස් එකේදී මේ පේපර් වලට උත්තර ලියන එකයි කියන්නේ දෙකක්. දැන් ගෙදර ඉඳන් තනියම පේපර්ස් වලට උත්තර ලියනවා කියන්නේ ඔයා පේපර් එකට උත්තර ලියලා සමහර විට ඒකට මාකින් ස්කීම් එකක් තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. අපි කියමු තිබුණා කියලා. ඒකින් හරි වැරදි ඔයාම බලාගෙන ලකුණු දාගෙන ඒ විදිහට වෙන වැඩක් තමයි තනියම පේපර් එකට උත්තර ලියනවා කියන්නේ. හැබැයි පේපර් ක්ලාස් එකේදී මේ පේපර් එකට උත්තර ලියනවා කියන්නේ ඔයා පළවෙනි දේ තමයි ටයිම් තියලා තමයි පේපර් එකට උත්තර ලියන්නේ ටයිමින් එකකට. ඊළඟ දේ තමයි ඒ ඔයා ලියන උත්තර ටික බලන්නේ ඔයාට වඩා මේ විෂය පිළිබඳ දැනුමක් තියෙන එක්කෙනෙක්. ඊළඟ දේ තමයි ඒකේ මේ හැම පේපර් එකකටම ලකුණු බෙදිලා ගිය විදියත් අඩංගු වෙන මාකින් ස්කීම් එකක් ඔයාලට හම්බ වෙනවා. අනිත් දේ තමයි ඔයාලට ඩිස්කෂන් එකේදී බලා ගන්න පුළුවන් මොන වගේ පොයින්ට් වලටද ලකුණු හම්බ වුනේ මොන වගේ වලටද ලකුණු හම්බ වුනේ නැත්තේ. ඒකේ මේ ප්‍රශ්නෙට දාලා සම්පූර්ණ ලකුණු ගන්න නම් ඔයා කොහොමද ඒකට උත්තර ලියන්න ඕන. ඒ කියන කාරණා ටික අර ඩිස්කෂන් එක ඇතුළේදී ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා. ඒකෝட අර ඔයා තනියම පේපර් එකකට උත්තර ලියනවා සහ මේ පේපර් ක්ලාස් එකකදී උත්තර ලියනවා කියන එක දෙකක්. එතකොට මේ පේපර්ස් වලට උත්තර ලියද්දි ඔයා තෝරගන්න ඕන පේපර්ස් ගත්තාම A level ස්ටෑන්ඩඩ් එකටම තියෙන පේපර්ස් තමයි ඔයා තෝරගන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ වගේ. හිතන්නේ A level පේපර් එක තියෙන්නේ මෙන්න මේ වගේ මට්ටමක කියලා. A level පේපර් එක තියෙන්නේ ඔයා උත්තර ලියන්න මෙන්න මේ වගේ මට්ටමක තියෙන පේපර් එකකට නම් මෙන්න මේ වගේ මට්ටමක තියෙන පේපර් එකකට නම් ඔයා උත්තර ලියන්නේ ඔයා මේ වගේ පේපර් 100කට නෙවෙයි 1000කට උත්තර ලියලා ගියත් A level පේපර් එකකට හම්බුනම ඔයාට උත්තර ලියා ගන්න බැරි වෙනවා. හරිද? පළවෙනි දේ තමයි A level පේපර් එක දැක්ක ගමන් බය වෙලා යනවා. ඒකේ තියෙන ප්‍රශ්න අමාරුයි. හරිද? මේ වගේ මට්ටම් පේපර්ස් වලට උත්තර ලියවම ඒකත් එක්ක ඔයාට උත්තර ලියා ගන්න බැරි වෙනවා. ඒකෝට ඔයා ගෙදෙද්දි මේකට උත්තර ලියද්දි උත්තර ලියන්න ඕන සාමාන්‍යයෙන් මේ A level පේපර් එකේම ඒ මට්ටමටම වගේ මේ මට්ටමින්ම වගේ යන පේපර් එකකට. ඒකට අපි අපේ පේපර් ක්ලාස් එක ඇතුලේදී කතා කරන පේපර්ස් ගත්තාම ඒ පේපර්ස් තියෙන්නේ මෙන්න මේ වගේ මට්ටමක. ඒ කියන්නේ මේ A level පේපර් එකට වඩා පොඩ්ඩක් වගේ අමාරුයි.
A level paper එකට වඩා පොඩ්ඩක් විතර අමාරු papers තමයි අපි අපේ paper class එක ඇතුලේදී කතා කරන්නේ. එහෙමයි කියලා මේ අමාරුයි කියන මෙන්න මේ අන්තිමටම යන paper උත් අපි කතා කරන්නේ නැහැ. හරිද? මේ අමාරුයි කියන අන්තිම තියෙන papers නෙමෙයි කතා කරන්නේ. හරිද? මේ වගේ ඒවා කතා කරත් ඒකෙන් ලොකු දෙයක් ඔයාලට ගන්න බෑ. මේ වගේ වෙන් කොහොමත් ඔයාලට ලොකු දෙයක් ගන්න බෑ. මෙන්න මේ ඒ කියන්නේ A level paper එකේ standard එකටම වගේ යන papers වලින් තමයි ඔයාට අර මේ ප්‍රශ්න වලට උත්තර ලියලා අර ගන්න පළපුරුද්ද හරියටම ගන්න පුළුවන් වෙන්නේ. එතකොට නිතරම ඔයා මොන සබ්ජෙක්ට් එකේදී වුණත් papers වලට උත්තර ලියද්දි තෝරගන්න ඕන මේ A level paper එකට වඩා එක්ක පොඩ්ඩක් අමාරු හෝ A level paper එකේ මට්ටමේ තියෙන papers ඊට වඩා lazy papers අර නිකන් හිත හදාගන්න හොඳයි ඒවර. ලකුණු වෙනෝනේ දැන් ඊට වඩා වල් lazy papers කරාම ලකුණු ගන්න lazy. හරිද? ලකුණු ගන්න lazy ඉන්නේ අර ඒව නිකන් හිත හදාගන්න හොඳයි. හැබැයි ඇත්තටම හිත හදාගන්න ඕන මේ කාලේ නෙවෙයි A level paper එකට උත්තර ලිව්වයින් පස්සේ. හරිද? ඒකේන රිසල්ට් එකත් එක්ක තමයි හිත හදාගන්න ඕනේ. ඒතකොට ඒකේන රිසල්ට් එකත් එක්ක හිත හදාගන්න ඒ එක්ක ඔයා මේ මට්ටමේ papers ලියන්න ඕන, එක්ක ඊට වඩා පොඩ්ඩක් අමාරු papers ලියන්න ඕන. අර ඊට වඩා පොඩ්ඩක් අමාරු papers ලියන එකේ වාසිය තමයි එතකොට ඔයාට A level paper එක අර ලේසි වගේ එකක් දැනෙන්නේ. ඒකත් එක්ක අර උත්තර ලියද්දී අර හොඳට උත්තර වුණා අර ලියන්න පුළුවන් මානසික මට්ටමක් තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහේ papers තමයි අපි paper class එක ඇතුළේදී කතා කරන්නේ. එතකොට මම පොඩ්ඩක් කියන්න කොහොමද අපේ paper class එකේ වැඩපිළිවෙල වෙන්නේ කියන එක. හරිද? අපේ paper class එකේ වැඩපිළිවෙල වෙන විදිය කියන්න. එතකොට අපේ paper class එක පටන් ගන්නෙ මේ දෙසැම්බර් 3 වෙනිදා. හරිද? දෙසැම්බර් 3 වෙනිදා බදාදා. හරිද? දෙසැම්බර් 3 වෙනිදා බදාදා තමයි අපේ paper class එක ඉස්සෙල්ලම පටන් ගන්නෙ. එතකොට එදා ගත්තොත් එදා හවස 3:00 ඉඳන් හරිද? එදා හවස 3:00 ඉඳන් 6 කියන ටයිම් එක 3:00 ඉඳන් 6 දක්වා ඔයාලට මේ පේපර් එකට පළවෙනි පේපර් එකට උත්තර ලියන්න වෙලාව හම්බ වෙනවා. කවුරු හරි ළමයෙක් ඉන්නවනම් මේ බදාද කියන දවස අමාරු කාට හරි පුළුවන් බ්‍රහස්පතින්දාට උත්තර ලියන්න. බ්‍රහස්පතින්දා හරිද? මේ බ්‍රහස්පතින්දාට උත්තර ලියන්න පුළුවන්. ඒකට බ්‍රහස්පතින්දා මේ පේපර් එක තියෙන්නේ හවස රෑ 7:00 ඉඳන් හරිද? රෑ 7:00 ඉඳන් රෑ 10 වෙනකම්. හරිද? බ්‍රහස්පතින්දාට පේපර් එක තියෙන්නේ රෑ 7:00 ඉඳන් 10 වෙනකම් ටයිම් එකේ. එතකොට එක්ක බදාද එක්ක බ්‍රහස්පතින්දා. දවස් දෙකේම ලියන්න අවශ්‍ය නැහැ. එක්ක බදාද ලියනවා නම් බදාද, බ්‍රහස්පතින්දා ලියනවා නම් බ්‍රහස්පතින්දා. එතකොට ඔන්න ඔය විදිහට තමයි පේපර් එකට උත්තර ලියන්න වලට වෙලාව හම්බ වෙන්නේ. එතකොට අපේ පේපර් ක්ලාස් එකේදී වෙන වැඩපිළිවෙල කතා කරොත් අපේ පේපර් ක්ලාස් එකේ වෙන ඒ කියන්නේ අනිත් පේපර් ක්ලාස් එකට වඩා අපේ පේපර් ක්ලාස් එකේ වෙන විශේෂ පළවෙනි දේ තමයි අපි දැන් මේ පේපර් එක බදාදානේ තියෙන්නේ අපි අඟහරුවාද දවසේ. ඒ කියන්නේ මේ පේපර් එක තියෙන දවසට කලින් දවසේ. හරිද? පේපර් එක තියෙන දවසට කලින් දවසේ අපි කතා කරනවා තියරි. හරිද? තියරි. මොනවද මේ තියරි කියලා අපි කතා කරන්නේ? අපි මෙතෙන්දි මේ තියරි කියලා කතා කරන්නේ මෙන්න මේ මෙදා ඒ කියන්නේ ඊට පස්සේ දවසේ පේපර් එකේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවනේ. අන්නේ ප්‍රශ්න අහන ඒවට අදාළ තියරි කොටස් ටික තමයි අපි ඊට කලින් දවසේ කතා කරන්නේ. උදාහරණයක් විදිහට මේ සතියේ පේපර් එකේ ප්‍රෝයම පරිසංක්‍රමණයෙන් වගේ ප්‍රශ්නයක් තියෙයි කියලා. එහෙනම් අපි ඊට කලින් දවසේ ප්‍රෝයම පරිසංක්‍රමණය ආපහු මතක් කරලා දෙනවා. ඒ කියන්නේ ඒක රිවිෂන් එක වගේ මතක් කරලා දෙනවා කිව්වට ඇත්තටම ඔය දැන් ඒක මීට කණී ඉගෙනගෙන නැති කවුරු හරි ඉන්නවා නම් එයාට පුළුවන් මේ මෙදා ඉගෙන ගන්න ඒ කොටසින්ම ඒක ආපහු ඉගෙන ගන්න. ඒක මේ ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන් මට්ටමටම ඉගෙන ගන්න පුළුවන්. හරිද? එතකොට අපි ඊට කලින් දවසේ මේකේ තියරි ටික මතක් කරලා දෙනවා. සාමාන්‍යයෙන් පේපර් එකේ අහන ප්‍රශ්න වලින් භාගයකට ආසන්න ප්‍රශ්න වලට අදාළ තියරි කොටස් ටික අපි ඊට කලින් දවසේ කතා කරනවා. ඒ කියන්නේ දැන් බදාදානේ ඉස්සෙල්ලම තියෙන දවස ඒ වෙනනම් බ්‍රහස්පතින්දා. ඒකට අපි මේ තියරි කොටස් ටික අඟහරුවාදට කතා කරනවා. එන්න පුළුවන් මේ ප්‍රශ්න වලට අදාළව. එතකොට ඒක තමයි පළවෙනි විශේෂ දේ. ඒ කියන්නේ එතකොට අපි ක්ලාස් එකේ වැඩපිළිවෙලේදී පළවෙනි දේ තමයි තියරි. හරිද? තියරි මතක් කරගන්නවා. තියරි නිකන් රිවයිස් එකක් වගේ කරනවා. හරිද? මතක් කරනවා කිව්වට ඉතින් මුලින් ඉඳන්ම කියලා දෙනවා වගේ තමයි ඒක කරන්නේ. එතකොට ඒකින් අර දැන් මේ විදිහට මෙහෙම තියරි හැම සතියෙම මතක් කරගෙන දුන්නාම ඔයාට විභාගෙට යන්නේ ලොකු තියරි කොටස් ප්‍රමාණයක්. ඒ කියන්නේ
තියරි කොටස් මේ ලොකු ප්‍රමාණයක් මේ පේපර් ක්ලාස් එක ඇතුළේදී මෙන්න මේ වැඩ පිළිවෙලින් විතරක් ඔයාලට මතක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඇත්තටම පැය එකමාරක වගේ ටයිම් එකකට තමයි ටාගට් කරන්නේ. එතකොට මේ ඒකෙන් ඔයාලට මේ විභාගෙ කිට්ටු වෙද්දී ලොකු තියරි කොටස් ප්‍රමාණයක් කවර් කරගෙන ඉවරයි මේ පේපර් ක්ලාස් එක හරහාම විතරක්. ඔයා තියරි කොහොමත් පන්තියක ඉගෙන ගන්න නැතිනේ. ඒකට අමතරව මේකෙනුත් ඔයාලට ඉගෙන ගන්න chance එක හම්බ වෙනවා. එතකොට ඒක පළවෙනි දේ. ඊට පස්සේ දෙවෙනි දේ තමයි ඔන්න ඔයාලට MCQ පේපර් එක තියෙනවා. හරිද? MCQ මේ පේපර් කොහොමද හම්බ වෙන්නේ ඒවා ඊළඟට කතා කරනවා. හරිද? MCQ පේපර් එක ඔන්න තියෙනවා. එතකොට MCQ පේපර් එක ඊළඟ සෙකන්ඩ් පාර්ට් එක. හරිද? සෙකන්ඩ් පාර්ට් එකක් තියෙනවා. සෙකන්ඩ් පාර්ට් එක. මේ සෙකන්ඩ් පාර්ට් එක ගත්තාම හරිද? මේ සෙකන්ඩ් පාර්ට් එක ගත්තාම මේක ස්ට්‍රක්චර්ඩ් එසේ එකයි. හරිද? ස්ට්‍රක්චර්ඩ් එසේ කොටසයි ඒත් එකම එසේ කොටසයි. හරිද? ස්ට්‍රක්චර්ඩ් එසේ සහ එසේ කියන ඒ කොටස් දෙක තමයි මේ සෙකන්ඩ් පාර්ට් එකේ තියෙන්නේ. ඒවා නිති කොහොමද තියෙන්නේ ව්‍යුහගත රචනයි. හරිද? එතකොට අපි හැම සතියෙම MCQ පේපර් එකකුත් කරනවා. මේ දෙවෙනි කොටස කියන්නේ මේ ව්‍යුහගත රචනා සහ රචනා කියන ඒ කොටස් තියෙන සම්පූර්ණ ෆුල් පේපර් එකක් තමයි අපි හැම සතියෙම කරන්නේ. එහෙම නැතුව එක සතියක MCQ කරනවා. ඊට පස්සේ සතිය ආපහු දෙවෙනි කොටස කියන්නේ මේ ව්‍යුහගත රචනා සහ රචනා කියන කොටසක් කරනවා. ආපහු ඊළඟ සතියේ MCQ කොටසක් කරනවා. ඒ විදිහට නෙවෙයි යන්නේ. අපි හැම සතියෙම සම්පූර්ණ ෆුල් පේපර් එකක් කතා කරනවා. හරිද? එතකොට ඒක වෙන්නේ මේ විදිහට. එතකොට ඔයාලට පුළුවන් මේ විදිහේ මේ පේපර් එකට උත්තර ලියන්න මේ MCQ එකට සහ මේ සෙකන්ඩ් පාර්ට් එකට එක්ක මේ බදාදා කියන දවසේ 3:00 ඉඳන් 6 දක්වා ටයිම් එකේ පුළුවන්. එහෙම නැත්නම් බ්‍රහස්පතින්දා 7:00 10 කියන ටයිම් එකේ උත්තර ලියලා ඒ උත්තර ලියපු එක PDF එකක් විදියට හරිද? PDF ෆයිල් එකක් විදියට හදලා මෙන්න මේ නම්බර් එකට එවන්න පුළුවන්. හරිද? මෙන්න මේ නම්බර් එකට එවන්න පුළුවන්. මෙන්න මේ නම්බර් එකට WhatsApp කරලා එවන්න පුළුවන්. ඒකෙදි මේ PDF ෆයිල් එක එවදී අනිවාර්යෙන් MCQ පේපර් එකත් එවන්න. හරිද? ඒක නිකන් අර තනියෙන් බලා ගන්න පුළුවන් වගේ MCQ කීයක් හරි ගියාද කියලා තනියෙන් බලා ගන්න පුළුවන් කියලා මේක එවන්නේ නැතු වෙන්න එපා. ඒකෙත් ෆොටෝ එකක් ගහලා ඒකත් PDF ෆයිල් එකටම දාලා එවන්න. එතකොට ඒ විදිහට මේ සම්පූර්ණ මේකම PDF එකක් විදිහට එවුවා. මේක බලලා ඒකේ ලකුණුත් එක්ක ඒකේ හරි වැරදි බලලා ඒකේ ලකුණුත් එක්ක ලකුණු 100න් කීයද කියන එක ඔයාලට ඊළඟ සතිය වෙන්න කලින් ආපස්සට හම්බ වෙනවා. එතකොට මේ PDF එවන එක එක ක්‍රමයක්. එතකොට තාලමය පිටසක් ඇතිනේ මෙන්න මේ වගේ. ඒ කියන්නේ එයාලට මේක නිකන් අර ඇඟට දැනෙන්නේ මේ විදිහේ මේ දැන් PDF එකක් කියන්නේ soft copy එකක්නේ. ඒ විදිහේ soft copy එක නෙමෙයි. paper එකේම හරි වැරදි මාක් වෙලා paper එකේම ලකුණු දාලා හම්බුණා නම් වගේ. හරිද? එයාලට මේක හොඳට ඇඟට දැනෙන්නේ paper එකේම හරි වැරදි මාක් කරලා paper එකේම ලකුණුත් එක්ක හම්බුණා නම් තමයි එයාලට මේක අර හොඳට ඇඟට දැනෙනවා වගේ ගතියක් තියෙන්නේ. දැන් අර ඉස්කෝලේ papers වලට හම්බ වෙන්නේ එහෙමනේ. paper එකේම හරි වැරදි මාක් කරලා paper එක උඩම ලකුණු දාලා ඒ විදිහට. එතකොට අන්න ඒ විදිහට හම්බුණා නම් හොඳයි වගේ හිතෙන කට්ටියත් ඇතිනේ. ඒ වගේ අයට පුළුවන් මෙන්න මේක මේ PDF විදිහට එවන්නේ නැතුව මේ paper එක post කරලා එවන්න. තැපල් කරලා එවන්න පුළුවන්. මේ වගේ අයට පුළුවන් මේ paper එක post කරලා එවන්න. එතකොට ඔයා මේ paper එක දැන් paper එක ලියන දවසේම ඔයාලට post කරලා එවන්න බෑනේ. එක දවසක හැන්දෑව 6 වෙනවා ඊළඟ දවසේ රෑ 10 වෙනවා. හරිද? එතකොට ඔයාලට එදාම මේ paper එක එවන්න බෑ. post office වහලානේ. එතකොට ඒ වගේ අයට පුළුවන් ඊට පස්සේ දවසේ මේ paper එක එවන්න. හරිද? අනිවාර්යෙන් ඊට පස්සෙන් දෙවන්න. ඔයා ඊට පස්සෙන් මේ paper එක එවුවාම අපි මේ paper එකේ හරි වැරදි බලලා ලකුණුත් එක්ක නැවත වතාවක් ඔයාට එවනවා ඊළඟ සතියේ paper එක ලියන්න කලින්. ඒ කියන්නේ ඊළඟ සතිය වෙන්න කලින් ඊළඟ දැන් මේ බදාදානේ ඊළඟ සතියේ බදාද වෙන්න කලින් ඔයාට ලකුණුත් එක්ක ඒකේ හරි වැරදි බලලා ඒ paper එක ආපස්සට හම්බ වෙනවා. එතකොට මේ post කරලා එවන එකට වෙනම වැඩපිළිවෙලක් තියෙනවා. post කරලා එවන්න ඕනේ address එක මොකද්ද? ඒක කරන්න ඕන කොහොමද කියන එක ගැන මම ඒකට වෙනම වීඩියෝ එකක් කරන්න. මේ වීඩියෝ එක මොකක් කතා කරොත් දැන් මේ වීඩියෝ එක දිග් ගහනවනේ. ඒක බලන්නත් එපා වෙනෝනේ. ඒකින්ද මම මේකට වෙනම වීඩියෝ එකක් කරන්න. ඒ වීඩියෝ එක කළා මම ඒක public දානවට වඩා මම හිතනවා මම ඒක private link එකකින් දාන එක හොඳයි කියලා. එතකොට කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් මේ paper එක post කරලා එවන්න. හරිද? තැපල් කරලා ඉවලා ඒ විදිහට paper එකේ මාර ලකුණු දාගන්න එක වැඩි හොඳයි කියලා හිතන කවුරු හරි ඉන්නවනම් ඒ වගේ අයට පුළුවන් මේ ඒ වීඩියෝ එක ගෙන ගන්න මෙන්න මේ නම්බර් එකට
WhatsApp message එකක් දාලා ඒක එතකොට post කියලා type කරලා එවන්න. එතකොට මම දන්නවා මේ ඉල්ලන්නේ අර වීඩියෝ එකේ link එක තමයි කියලා. ඒ ඇරෙන්න කොහොමත් මේ දැන් ඔයාලා මේ ඒ මාසෙට දාලා payment එක කරලා receipt එක එවන ළමයි ඉන්නවනේ. ඒ ළමයි ඉල්ලුවන් නැතත් කොහොමත් මේ වීඩියෝ එක හම්බ වෙනවා. අර එහෙම නැතුව ඊට කලින් මේ වීඩියෝ එක ගන්න කවුරු හරි ගන්න කාට හරි ඕන නම් එයාලට පුළුවන් මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න post කියලා. එතකොට මම මේ වීඩියෝ එක දෙන්නම්. හරිද? එතකොට ඔන්න ඔය විදිහට තමයි මේ MCQ එක සහ second part එකේ කතාව වෙන්නේ. එතකොට ඔයාලා මේ time වල උත්තර ලියලා කැමති ළමයින්ට පුළුවන් PDF file එකක් හදලා ඒක එවන්න. අනිත් ළමයින්ට පුළුවන් ඒක තැපල් කරලා එවන්න. මේ මොන විදිහට එවුවත් ඔයාලට ඒක ඊළඟ සතිය වෙන්න කලින් මේ paper එක හම්බ වෙනවා ආපස්සට. ඊළඟ දේ තමයි මේ ඩිස්කෂන් එක යන්නේ කොහොමද කියන එක. හරිද? ඊළඟ දේ මේකේ ඩිස්කෂන් එක යන්නේ කොහොමද? හරිද? ඩිස්කෂන් එක. එතකොට මෙන්න මේ MCQ ඩිස්කෂන් එක ගත්තොත් අපේ MCQ ඩිස්කෂන් එක ටිකක් විශේෂයි. සාමාන්‍යයෙන් පේපර් ක්ලාස් එකක වෙන ඩිස්කෂන් එකකට වඩා අපේ පේපර් ක්ලාස් එකේ MCQ ඩිස්කෂන් එක විශේෂයි. ඒක විශේෂ වෙන එක හේතුවක් තමයි මේ අපේ පේපර් ක්ලාස් එකේදී ප්‍රශ්න කිව්ව උත්තරේ කිව්ව විදිහට නෙවෙයි යන්නේ. ප්‍රශ්නේ කියලා ඒකේ උත්තර පහම අපි වෙන වෙනම සාකච්ඡා කරනවා. ඇයි මේ උත්තරේ හරියන්නේ? ඇයි මේ උත්තරේ වැරදෙන්නේ? ඒ විදිහට මේ ප්‍රශ්නකට දාලා උත්තර පහක් තියෙනවනේ. ඒ උත්තර පහ ගැනම අපි වෙන වෙනම කතා කරනවා. ඒක එක හේතුවක්. ඊටත් වඩා විශේෂම දේ තමයි අපේ මේ හැම MCQ ඩිස්කෂන් එකක් එක්කම යනවා වෙනම ටියුට් එකක් බයෝස්නැප් ටියුට් කියලා. හරිද? මේ හැම එකක් එක්කම යනවා. හැම MCQ ඩිස්කෂන් එකක් එක්කම බයෝස්නැප් ටියුට් කියලා වෙනම ටියුට් සීරීස් එකක් යනවා. හරිද? බයෝස්නැප් ටියුට් කියලා වෙනම ටියුට් සීරීස් එකක් යනවා මේ හැම MCQ ඩිස්කෂන් එකක් එක්කම. එතකොට දැන් මේක මම 2025 පේපර් ක්ලාස් එකේ 2025 පේපර් ක්ලාස් එක කියලා කියන්නේ ඒක ෆිසිකලි විතරයි කරේ. ඔන්ලයින් කරේ නෑ. ඒකට ඒකෙදි මේ බයෝස්නැප් ටියුට් එකේ මාර්ම දෙයක් කරපු ටියුට් එකක්. මේ ටියුට් එක තියෙන්නේ දැන් මේ MCQ පේපර් එකේ අහපු ප්‍රශ්න තියෙනවනේ. ඒ ප්‍රශ්නවල ඒ සමහර MCQ වලට උත්තර ලියන්න. ඒ කියන්නේ තෝරගත්ත MCQ වලට මේ උත්තර ලියන්න අවශ්‍ය තියරි කොටස් තමයි මේකේ තියෙන්නේ මේ බයෝස්නැප් ටියුට් එකේ. ඒව සමහර ඒවායි තියෙනවා මේ රිසෝස් බුක් එකේ තියෙන ඒවා gediya පිටින්ම දාපු අවස්ථාවක් තියෙනවා. ඒ අරෙන අනිත් ඒවායි තියෙන්නේ ඒව ෂෝට් නෝට් එකක් විදියට හදලා තමයි මේ බයෝස්නැප් ටියුට් එකට දාලා තියෙන්නේ. ඒක ඔයාලට පුළුවන් මේ ඩිස්කෂන් එක අතරතුරදීම පාඩම් කරගන්න. මේ බයෝස්නැප් ටියුට් එකේ තියෙන ටික අපි පාඩම් කරගන්නේ ඩිස්කෂන් එක යන අතරතුරදීම. ඒ කියන්නේ මේක පාඩම් කරගන්න ඩිස්කෂන් එක අතරතුරදීම ඔයාලට වෙලාව දෙනවා. ඒ කියන්නේ ඒ මොකක් හරි අපි තෝරගත්ත ප්‍රශ්නයක් මොකක් හරි ආවයි කියලා හිතන්න. ඒ ප්‍රශ්නේ කතා කරන්න කලින් ඔයාලට මේ බයෝස්නැප් ටියුට් එකේ තියෙන තියරි කොටස් ටික ඒකට අදාළ තියරි කොටස් ටික පාඩම් කරගන්න වෙලාව දෙනවා. එතකොට ඔයා ඒක පාඩම් කරගත්තයින් පස්සේ තමයි මේ ප්‍රශ්නේ අපි කතා කරන්නේ. ඒතකොට ඒ විදිහට හැම සතියෙම ඔයා මේ පන්තියේ ඩිස්කෂන් එක යන අතරතුරදීම යම් තියරි කොටස් ටිකක් කවර් කරගන්නවා. එතකොට මේ වැඩපිළිවෙල මේ විදිහට හැම සතියකම කරගෙන යද්දි එක්සෑම් එක කිට්ටු වෙද්දි විභාගය කිට්ටු වෙද්දි අගෝස්තු මාසය වගේ ලඟ වෙද්දි ඔයා අර මේ රිසෝස් බුක් එකේ තියෙන එකෙන් මේ සැලකිය යුතු ප්‍රමාණයක් මේ බයෝස්නැප් ටියුට් එක හරහා ඉගෙනගෙන ඉවරයි. හරිද? බයෝස්නැප් ටියුට් එක හරහා පාඩම් කරගෙන ඉවරයි. ඒ කියන්නේ පන්තිය ඇතුළේදීම ඔයා පාඩම් කරගෙන ඉවරයි රිසෝස් බුක් එකේ තියෙන සැලකිය යුතු ප්‍රමාණයක්. එතකොට අර මේ වැඩ පිළිවෙල අර වැඩ කරන්න හිතෙන්නේ නැති ළමයි ඉන්නවනේ. ගෙදර ඉන්නකොට පාඩම් කරන්න හිතෙන්නේ නැති අය. අන්න ඒ වගේ අයගේ රිසල්ට් එක මෙන්න මේ බයෝස්නැප් ටියුට් එක හරහා අනිවාර්යෙන් උඩ මට්ටමකට අරගෙන එනවා. මොකද පන්ති ඇතුළේදීමයි පාඩම් කරන්නේ. ගෙදරදී නෙවෙයි. හරිද? එතකොට ඒක තමයි බයෝස්නැප් ටියුට් එක කියලා කියන්නේ. එතකොට අපේ MCQ ඩිස්කෂන් එක ලොකුවටම විශේෂ වෙන්නේ මෙන්න මේ බයෝස්නැප් ටියුට් එකේ හින්දා. මොකද ඒක නිකන් ඩිස්කෂන් එකක් නෙවෙයි. අපි පන්ති ඇතුළේදීම පාඩම් කරම යන ඩිස්කෂන් එකක් තමයි MCQ ඩිස්කෂන් එක කියලා කියන්නේ. එතකොට මේ MCQ ඩිස්කෂන් එක තියෙන්නේ කවද්ද? මේ MCQ ඩිස්කෂන් එක තියෙන්නේ දැන් ඔයාලා මේ පේපර් එකට උත්තර ලියනවනේ එක්ක බදාද එහෙම නැත්නම් බ්‍රහස්පතින්දා. අන්න ඒ සතියෙම සිකුරාදාට තමයි මේ ඩිස්කෂන් එක තියෙන්නේ MCQ පේපර් එකේ. සිකුරාදාට තමයි මේක MCQ පේපර් එක අපි ඩිස්කස් කරන්නේ. සිකුරාදා ගත්තොත් සිකුරාදා රෑ 7:00 ඉඳන් හරිද?
සිකුරාදා රෑ 7:00 ඉඳන් තමයි මේකේ ඩිස්කෂන් එක තියෙන්නේ. මේ MCQ පේපර් එකේ. එතකොට ඒක තියෙන්නේ මේ පේපර් එකට උත්තර ලිව්ව සතියෙමයි. බදාදා හරි බ්‍රහස්පතින්දා හරි ඔයාලා ඒක ලිව්වහම ඊට පස්සේ ඉඳ සිකුරාදා තමයි මෙන්න මේ MCQ ඩිස්කෂන් එක සිද්ධ වෙන්නේ. ඒ MCQ ඩිස්කෂන් එක. ඊට පස්සේ අපි මේකේ සෙකන්ඩ් පාර්ට් එක ගත්තාම හරිද? මේකේ අපි සෙකන්ඩ් පාර්ට් එක ගත්තාම ඒක ඩිස්කස් වෙන්නේ මේ සෙකන්ඩ් පාර්ට් එක ගත්තාම සෙකන්ඩ් පාර්ට් එක කිව්වහම ව්‍යුහගත රචනා එකයි රචනා පේපර් එකයි. ඒ පේපර් එක අපි ඩිස්කස් කරන්නේ ඔයාලා මේ පේපර් එකට උත්තර ලිව්ව සතියේ නෙවෙයි ඊට පස්සේ සතියේ. ඒ කියන්නේ ඔයාලා මේ උත්තර ලියපු පේපර් එක අපි ඒකේ හරි වැරදි බලලා ලකුණුත් එක්ක ඊට පස්සේ ලකුණුත් දාලා ඒක ඔයාලගේ අතට හම්බුනයින් පස්සේ තමයි අපි මෙන්න මේ සෙකන්ඩ් පාර්ට් එක එහෙම නැත්නම් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය කිව්වේ දෙවෙනි කොටස හරිද දෙවෙනි ප්‍රශ්න පත්‍රය කිව්වේ දෙවෙනි සතියේ ප්‍රශ්න පත්‍රය කියන එක නෙවෙයි හරිද මේ ප්‍රශ්න පත්‍රය දෙක කොටස සාකච්ඡා කරන්නේ ඒක ලකුණුත් එක්ක ඔයාගේ අතට හම්බුනාට පස්සේ ඒ කියන්නේ මේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියපු සතියේ නෙවෙයි ඊට පස්සේ සතියේ MCQ එක අපි සාකච්ඡා කරන්නේ උත්තර ලියපු සතියෙමයි. ඒකේ අවුලක් නැහැනේ. එතකොට ඔයාගේ අතේ උත්තර මේ මාක් කරපු පේපර් එක තියෙනවනේ. මොකද අපිට දැන් එවල තියෙන මේක පෝස්ට් කරලා ලිව්වා නම් වගේ එවල තියෙන්නේ MCQ කපපු කොටුකොලේ ඒකේ දෙවෙනි කොටසයි. මේ ඒ කියන්නේ ව්‍යුහගත රචනා අඩංගු පේපර් එකයි රචනා පේපර් එකයි. ඒ ඇරෙන්න MCQ පේපර් එකේ ඔරිජිනල් එක ඔයා ගාව තියෙනවනේ. ඒකට උන උත්තර ටික මාක් කරලා තියෙනවනේ. ඒතකොට ඒකෙන් අර MCQ ඩිස්කෂන් එක බලන්න පුළුවන්. ඒතකොට ඒකේ එහෙම අවුලක් වෙන්නේ නැහැ. හැබැයි දෙවෙනි මේ කොටස ගත්තාම ඒකේ සෙකන්ඩ් පාර්ට් එක ගත්තාම ඒකෙදි ඔයා ගාව පේපර් එක නැහැනේ අපි ඒ සතියේ මේක සාකච්ඡා කරොත් එහෙම වුණොත් මේ ඒක සාර්ථක වෙන්නේ නැහැ නේ. ඒකෙන් අපහසුතාවයටපත් වෙන එක නෙවෙන්නේ අන්තිමට. ඒකින්ද අපි ඒක කරන්නේ මේකේ හරි වැරදි බලලා ලකුණුත් එක්ක මේ පේපරේ ඔයාගේ අතට හම්බුනාට පස්සේ තමයි ඒක සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ ඊට පස්සේ සතියේ තමයි ඒක සාකච්ඡා කරන්නේ. මොකද පේපර්ස් බලලා ලකුණු දෙන්න සාමාන්‍යයෙන් සතියක් වගේ යනවනේ. ඒතකොට ඊට පස්සේ සතියේ තමයි ඒක සාකච්ඡා කිරීම සිද්ධ වෙන්නේ. එතකොට මේ සෙකන්ඩ් පාර්ට් එක සාකච්ඡා කරද්දී ඒකදී අපි කතා කරනවා මොන වගේ ඒවටද ලකුණු හම්බ වුනේ සහ මොන වගේ ඒවටද ලකුණු කැපෙන්නේ හරියටම පොයින්ට් එකට කොහොමද උත්තරේ ලියන්න ඕන කියන එක. ඒත් එක්කම යම් විශේෂ ප්‍රශ්නවලදී මොන වගේ වචනද විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන කියන එකත් අපි මේ ඩිස්කෂන් එක තුලදී කතා බහ කරනවා. ඒත් එක්කම අපි මේ සෙකන්ඩ් පාර්ට් එක නිකන් ඩිස්කෂන් එකකින් විතරක් නතර කරන්නේ මේ හැම පේපර් එකටම ඔයාලට මාකින් එකක් හම්බ වෙනවා. හරිද? මාකින් එකක් ලකුණු දීමේ පටිපාටි මාකින් ස්කීම් එකක් හම්බ වෙනවා. ඒ මාකින් ස්කීම් එක ගත්තාම නිකම් මාකින් එකක් නෙවෙයි. ඒක අංග සම්පූර්ණ මාකින් ස්කීම් එකක් තමයි ඔයාලට හම්බ වෙන්නේ. ඒතකොට ඒකේ තියෙනවා හැම ප්‍රශ්නයකටම ලකුණු බෙදිලා ගියේ මොන විදියටද කියලා. මේ ප්‍රශ්නෙට ලකුණු කීයක් හම්බුණාද? මේ ප්‍රශ්නෙට ලකුණු කීයක් හම්බුණාද? ඒ විදියට ප්‍රශ්නෙන් ප්‍රශ්නට ලකුණු බෙදිලා ගිය විදිය මෙන්න මේ කියන මාකින් එකේ තියෙනවා. ඒත් එක්කම මේ මාකින් එකේ මේ හැම රචනා ප්‍රශ්නයකටම අදාළව ලියවෙන්න ඕන පොයින්ට් වෙන මේකේ දීලා තියෙනවා. සහ ඒකට ලකුණු හම්බ වෙන්නේ කොහොමද කියන එක මේ මාකින් එකේ තියෙනවා. එතකොට ඔන්න ඔය විදියට තමයි අපේ මේ පේපර්ස් එකේ පේපර් එක සතියකට අදාළ වැඩපිළිවෙල වෙන්නේ මෙන්න මේ විදියට. එතකොට මෙන්න මේ සම්පූර්ණ වැඩපිළිවෙලට ඔයාගේ මාසික ක්ලාස් ෆී එක වෙන්නේ රුපියල් 2000යි. හරිද? මේ සම්පූර්ණ වැඩපිළිවෙලට මාසෙට අදාළ ක්ලාස් ෆී එක වෙන්නේ රුපියල් 2000යි. මේ මුදලට අමතරව වෙන කිසිම මුදලක් ගෙවීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ කුරියර් චාර්ජස් මේ මොනවත් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ මුදල පමණයි ගෙවන්න ඕන. එතකොට මේකෙදි තායක දෙයක් කියන්න ඕන කොහොමද දැන් ඔයාලට මේ පේපර්ස් ටික හම්බ වෙන්නේ කියලා. මේ පේපර්ස් ටික හම්බ වෙන්නේ මෙන්න මෙහෙම. හරිද? පේපර්ස් ලබා ගන්න විදිය. පේපර්ස් ගන්න විදිය. හරිද? පේපර්ස් ගන්න විදිය ගත්තාම පේපර්ස් ටික ඔයාලට හම්බ වෙන්නේ ඔයා දැන් මෙන්න මේ පේමන්ට් එක කළා. මේ පේමන්ට් එක කරන්නේ කොහොමද? මොනවද බැංක් ඩීටේල්ස් ඒ විස්තර ටික මේ WhatsApp message එකකින් ඒක මම අන්තිමට කියන එකට මොකද්ද කරන්න ඕන කියන එක. හරිද? එතකොට දැන් ඔයා මේ පේමන්ට් එක කළා. ඒ රිසිප්ට් එක WhatsApp කරනවානේ මේ නම්බර් එකට. ඒ WhatsApp කරද්දි ඒකත් එක්ක ඔයාගේ ඇඩ්‍රස් එකත් එවන්න ඕන. මේ නම්බර් එකට මේ රිසිප්ට් එක WhatsApp කරද්දි ඒකත් එක්ක ඔයාගේ ඇඩ්‍රස් එකත් එවන්න ඕන.
අන්න ඒ ඇඩ්‍රස් එකට ඔයාට මේ මාසෙට අදාළ පේපර්ස් 4 ඒක සෙට් 4ක් වෙනම තියෙන්නේ. අන්නේ පේපර්ස් සෙට් 4 එකපාර එවනවා. හරිද? මාසෙට අදාළ සම්පූර්ණ පේපර්ස් ටික එකපාර මාසෙ මුල තමයි එවන්නේ. මේ පේමන්ට් එක ඔයා රිසිට් එක එවුවාම ඒ මාසෙට අදාළ පේපර්ස් ටික එකපාර ඔයාට එවනවා. එතකොට ඒකේ අර මං කිව්වා වගේ සෙට් 4ක් තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට මෙහෙම සෙට් 4ක් තියෙනවා. හරිද? මේ විදිහට මෙහෙම සෙට් 4ක් තියෙනවා. මේ සෙට් 4 ගත්තාම මේ සති 4ට අදාළව තමයි මේ ටික තියෙන්නේ. මේවා මේ හැම එකක්ම සීල් කරලා තියෙන්නේ. සීල් කරලා ඒකේ මෙහෙම ලියලා තියෙන්නේ paper 1 හරිද? paper 1 මෙහෙම paper 2 paper 3 paper 4 හරිද? paper 1 paper 3 paper 4 ඔය විදිහට මේකේ උඩින් ලියලා තියෙන්නේ. මේ හැම paper set එකම සීල් කරලා මේ විදිහට ලියලා තියෙන්නේ. එතකොට ඔයා කරන්න ඕන දේ තමයි පළවෙනි සතිය නම් මෙන්න මේ paper 1 කියන එක අරගත්තේ ඒකේ සීල් එක කරලා paper එක අරගෙන ඒකට උත්තර ලියන එක. හරිද? ඒකට උත්තර ලිව්වා ඊට පස්සේ ඒක PDF එකක් හරි හැදුවා හදලා එවනවා නම් එහෙම එහෙම නැත්නම් තැපල් කරලා එවනවා නම් එහෙම ඒ විදිහට. ඊට පස්සේ මේ දැන් පළවෙනි සතියේ මේ paper 2 එකේ සීල් එක ඒක කඩන්න එපා. paper 3 එක paper 4 එක ඒක කඩන්න එපා. එතකොට පළවෙනි සතියේ කඩන්නේ paper 1 එක. ඊට පස්සේ දෙවෙනි සතියේ paper එකට උත්තර ලියන්නදී කියන්නේ දෙවෙනි සතියේ බදාද මේ paper එකට උත්තර ලියද්දී paper 2 කියන එකේ සීල් එක කඩන ඒ paper එක එළියට අරගෙන ඒකට උත්තර ලිව්වා. ඒ විදිහට තමයි වෙන්නේ. එතකොට මේ එක සෙට් එකක අඩංගු වෙනවා මෙන්න මේ කියන ඒවා. හරිද? මේ එක සෙට් එකක අඩංගු වෙනවා MCQ paper එක තියෙනවා. මේක සෙට් එක MCQ paper එක තියෙනවා. ඒත් එකම structured essay තියෙන. ඒ කියන්නේ ව්‍යුහගත රචනා තියෙන paper එක තියෙනවා. ඒත් එකම රචනා අඩංගු paper එක තියෙනවා. ඒත් එකම biosynaptute එක තියෙනවා. මේ එක සෙට් එකක් ඇතුලේ මේ කියන එක සෙට් එකක් ඇතුලේ මෙන්න මේ ටික තියෙනවා. එතකොට මේ මාසෙට අදාළව හම්බ වෙනවා මේ වගේ MCQ papers 4ක් හම්බ වෙනවා. ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ක් හම්බ වෙනවා. රචනා ප්‍රශ්න 4ක් හම්බ වෙනවා. biosynaptute 4ක් හම්බ වෙනවා. හරිද? ඔන්න ඔය විදිහට තමයි මාසෙකට අදාළව හම්බ වෙන්නේ. එතකොට මේවා මේ හතර එක කොටේ නෙවෙයි තියෙන්නේ මේ විදිහට සෙට් කඩලා ඒව සීල් කරලා තමයි තියෙන්නේ. එතකොට ඔන්න ඔහොම තමයි මේ පේ ක්ලාස් එකේ වැඩ පිළිවෙල සිද්ධ වෙන්නේ. එතකොට දැන් මේ පේ ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න කැමති ළමයින්ට පුළුවන් මෙන්න මේ නම්බර් එකට හරිද මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න 2026 paper class කියලා 2026 paper class කියලා ඒකත් එක්ක ඔයාගේ town එකත් හරිද town එක අපි කියමු town එක ගාල්ලේ නම් මේ මෙහෙම goal කියලා ඒ විදිහට එවන්න පුළුවන්. හරිද? මේ විදිහට town එකත් කියලා 2026 paper class කියලා මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. එහෙම WhatsApp message එකක් දැම්මහම මේ පන්තිය ගැන වැඩිදුර විස්තර ඒකෙන් දැනගන්න පුළුවන්. ඒතකොට ඒකෙදි ඔයාලට ගන්න පුළුවන් මේ payment එහෙම කරන්න ඕන bank details මොනවද? ඒවා මේ විස්තර ටික ගන්න පුළුවන්. ඒතකොට ඒකට ඒ payment එක කළේ receipt එක WhatsApp කරන්න විතරයි තියෙන්නේ. ඒ සම්පූර්ණ විස්තර ටික මේ නම්බර් එකට message එකක් දැම්මම 2026 paper class කියලා ඔයාගේ town එකත් කියලා ඒ විස්තර ටික ගන්න පුළුවන්. ඒත් එක්කම මේ paper එකට උත්තර ලියලා ඒක තකල් කරලා එවද්දී ඒක වෙන්නේ කොහොමද කියන එක දැනගන්න කැමති ළමයින්ට පුළුවන් මෙන්න මේ නම්බර් එකටම post කියලා type කරලා message එකක් එවන්න. එතකොට ඔයාලට ඒකේ වෙන්න ඕන විදිය තියෙන link එක එවන්න. ඒ ඇරෙන්න කොහොමද මේ payment එක කළ receipt එක එවන ළමයින්ට ඉල්ලුවක් නැතත් ඒ link එක කොහොමත් හම්බ වෙනවා. අර ඊට කලින් ඒ link එක ඕන මේ නම්බර් එකට post කියලා message එකක් දාන්න. එතකොට ඒ link එක ඒත් එවනවා. හරිනේ. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපි paper class එකේ වැඩ ටික වෙන්නේ. ඉතින් දැන් තේරෙනවද මේ වැඩත් එක්ක විශේෂයෙන් මේ theory revise කියන එකෙන් paper එක තියෙන දවසට කලින් දවසේ සම්පූර්ණයෙන් මේ paper එකේ අහන theory paper එකේ අඩංගු ප්‍රශ්න වලින් භාගයකට වැඩි ප්‍රමාණයක් වගේ ඒකෙන් අපි කතා කරනවා මේ theory revise එකේදී. ඒ theory කතා කරන වැඩපිළිවෙලේදී ඒකෙන් මේක මෙහෙම සති ගානක් පුරාවට මෙහෙම දිගටම කරගෙන යද්දී විභාග කිට්ටුවේදී මේක හරහා විතරක් ලොකු theory ප්‍රමාණයක් ඔයා කවර් කරගෙන ඉවරයි. දැන් ඔයාලා theory පන්තියෙන් theory කොහොමද ඉගෙන ගන්නවනේ. ඊට අමතරව නැවත වතාවක් theory ටික මේ මතක් කර ගැනීම සිද්ධ කරගන්නවා. ඒ theory ටික ඉගෙන ගන්න එක සිද්ධ කරගන්නවා. මෙන්න මේ අර paper එකට කලින් දවසේ
තියරි කතා කරන වැඩපිළිවෙලෙන්. එතකොට ඒකෙම ඒකත් ඔයාගේ රිසල්ට් එක ඉහළට යන්න උදව් වෙනවා. ඒත් එක්ක මේ බයෝෂ්න කියන ටියුට් එක හරහා ඒකත් ඔය MCQ හරියන ප්‍රමාණය වැඩි කරගන්න උදව් වෙනවා. ඉතින් මේ වැඩපිළිවෙලත් එක්ක අර මේ රිසල්ට් එක වැඩි වෙනවා කියන එක ඉතින් අර මැජික් එකක් නෙවෙයි කියන එක තේරෙන්න ඕන. හරිද? ඒක මේ අර මේ විදිහේ අර වැඩපිළිවෙලක් එක්ක තමයි රිසල්ට් එක උඩට යන්නේ. නැතුව අර මැජික් එකක් පෙන්නලා එහෙම නෙවෙයි. හරිද? එතකොට ඔන්න ඔය විදිහට තමයි අපේ පේ ප්ලස් එකේ වැඩ ටික වෙන්නේ. එතකොට කැමති ළමයින්ට පුළුවන් මේ පේ ප්ලස් එකත් එක්ක සම්බන්ධ වෙන්න. මේ නම්බර් එකට WhatsApp message එකක් මේ දාන්න තියෙන 2026 පේ ප්ලස් කියලා. එහෙනම් මේ වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා. හැමෝටම ජය වේවා.